අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි යන්න හදන්නේ බටු කේව්ස් වලට. ඉතින් අපි පොඩි ගමනක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට මැලේසියාවේ යන්න අවශ්‍ය කරන සියලු guide වීඩියෝ මේ YouTube channel එක ඇතුලෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි එහෙනම් පටන් ගමු වීඩියෝ එක. ඉතින් මැලේසියාවේ අපේ මේ පළවෙනි දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් ලංකාවේ ඉඳන් මැලේසියාවට ආපු විදිය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ගිහලා බලන්න මම පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. ඉතින් අපි මේ නැවතිලා ඉන්නේ Central City Hotel එකේ. ඉතින් මේකේ night 3ටම රිගිට් 374,789ක් වුණා. ලංකාවේ මුදලින් රුපියල් 30,803ක්. එක night එකට සාමාන්‍ය රුපියල් 10,000ක් වගේ දෙන්නටම ගියේ. ඉතින් මේ hotel එකේ breakfast එක include වෙලා තියෙනවා. උදේ 7 ඉඳන් උදේ 10 වෙනකන් වගේ breakfast මෙතන time එක open. ඉතින් අපි උදේම ගිහිල්ලා අපේ breakfast එකක් ගත්තා. ඇත්තටම මෙතන camp බීම ටික මාරම රසයි. ඉතින් බටු කේව්ස් වලට යන්න ඕන නම් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ KL Central ප්‍රධාන ස්ටේෂන් එකට ඔයාලා යන්න ඕනේ. ඉතින් එතනට යන්න අපි ග්‍රැබ් එකක් දාගත්තා. ඉතින් ග්‍රැබ් එකට අපට ගියා රිගිට් 10ක්. ඒ කියන්නේ රුපියල් 822ක් ගියා අපි හිටපු හොටෙල් එකේ ඉඳන් KL Central ස්ටේෂන් එකට. ඉතින් බටු කේව්ස් වලට යන්න මෙතන මේ KTM commuter කියලා තියෙනවා වෙනම ස්ටේෂන් එකක්. ඉතින් එතනින් තමයි අපිට ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් දෙන්නටම අපිට ටිකට් වලට ගිය රිගිට් 5.20ක්. ඉතින් කාඩ් පේමන්ට් කරන වෙනම තැනකුත් තියෙනවා. කෑෂ් විතරක් කරන තව තැනකුත් තියෙන ටිකට් ගන්න. ඉතින් ඔය විදිහට මේ පොඩි QR එකක් තමයි හම්බ වෙන්නේ. ඒ QR එක මෙතන තියෙන මැෂින් එකට ස්කෑන් කරලා ඉවරලා අපිට මෙතන ගේට් එකේ ඇතුලෙන් යන්න පුළුවන්. ඉතින් මතක් කරලා මේ QR එක තියාගන්න විසිට් කරන්න එපා. මොකද බටු කේව්ස් ස්ටේෂන් එකේ ගාවත් මේ QR එකේ එක්සිට් එකේදී අපිට තියෙනවා ස්කෑන් කරන්න. ඉතින් අපිට බටු කේව්ස් වලට යන්න තියෙන්නේ platform number 5 එකේ. ඉතින් platform number 5 එක තියෙන්නේ පල්ලෙහා. ඉතින් මම සාමාන්‍යයෙන් මෙන්න මේ app එක තමයි පාවිච්චි කරන්නේ currency exchange කරන වැඩවලට. මේකේ ප්‍රධානම දේ තමයි අපටම කියලා ඕන් රේට් එකක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් HMB බැංක් එකෙන් මැලේසියන් රිගිට් එකක් රුපියල් 85ක් වගේ විදිහට තමයි කැපෙන්නේ. එතකොට අපිට 85 කියන එක මෙතන මේ ඕන් රේට් එකට දාලා ඉවර වෙලා අපිට ඕන් රේට් එක සෙට් කරන්න පුළුවන්. එතකොට අපි මොන හරි බඩුවක් ගන්න ගිහපුවාම ඒකේ මිල ටයිප් කරපු ගාම කෙලින්ම ඒ අදාළ රේට් එකටම LKR ප්‍රයිස් එක පෙන්වන සහ වැදගත්ම දෙයක් තමයි අපිට මේ රේට් වෙන වෙනම සේව් කරහැයි. ඉතින් මේ වීඩියෝ එකේ මම මේ පාවිච්චි කරන app මොනවද ඒ වගේ දේවලුත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් app එක තමයි මේ Poch කියන්නේ. ඉතින් මේකෙන් ඇවිල්ලා අපේ බජට් එක ඉතින් සේව් කරගන්න තියෙන app එක. ඔන්න අපේ දැන් ට්‍රේන් එක ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ ට්‍රේන් එක නගින්න. වැඩි ලොකු පිරිසකුත් නෑ. ඉතින් මෙතන ඔයාලට ෂේප් එකේ ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඇති තරම් ඉතින් ෂීට් තියෙනවා. ඉතින් මේ ට්‍රේන් එක අවසාන ස්ටේෂන් එක තමයි බටු කේව්ස් කියන්නේ. ඉතින් ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. මේ ට්‍රේන් එක නවත්තන්නේ අවසානෙට බටු කේව්ස් වල. සාමාන්‍ය විනාඩි 15ක් විනාඩි 30ක් වගේ අතර ටයිම් එකක් යනවා බටු කේව්ස් වලට යන්න මට මතක විදිහට. ඉතින් ওই විදිහට දැන් බටු කේව්ස් වල තියෙන ස්ටේෂන් එකෙන් අපිට තියෙන්නේ අපි අරහෙන් ගත්ත ටිකට් එක තියෙනවනේ. ඒකේ QR එක ආයෙසරයක් ස්කෑන් කරන්න තියෙනවා. අනිවාර්යෙන් ඒ කොලේ විසි කරන්න එපා. ළඟම තියාගන්න. ඉතින් ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ ඔයාලට දැන් කෙලින්ම යන්න තියෙන්නේ බටු කේව්ස් වලට. ඉතින් ලංකාවේ ඉන්න යාළුවොත් ඔයාලට හම් වෙනවා අතරමඟදී සුද්දෝ ඉතින් පිස්සු ඇදිලා වගේ උන්ට. බටු කේව්ස් වල පරිස්සම් වෙන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි රිලව්. රිලවුන්ගෙන් ඔයාලා ෆෝන්, පර්ස්, සන්ග්ලාස්, කෑම්බිම හැමදේම පරිස්සම් කරගන්න ඕනේ. හරි සුපිරිම ටයිප් එකයි ගයිලා තියෙන්නේ. 12ටම හරියටම ඉර මුදුන් එන වෙලාවට අපිත් ආවේ. රෙඩි දෙහෙනම් නගින්න. රෙඩි. රෙඩි. අපට අද තියෙන්නේ පොඩිවට වගේ නිකම් පෙවුනට සෑහෙන උස්සකර නගින්න දරව. නගින්න තියෙනවා. අවුලක් නැහැ. අපි මිහින් තලේ වම නගින්නේ. ඒ වගේ තමයි ඊට වඩා තියෙනවද කොහෙද පඩි. කෑව දෙනවා. එතන බිස්නස් එකක් තමයි තියෙන්නේ. උන් කන්න දුන්න විතරයි යන්නේ. හරි අපි හිමීට දැන් නගින්. ඕකේ අපි එහෙනම් ගමන පටන් ගමු අපේ. සංගම. මෙතනින් තමයි ඔයාලට එන්ට්‍රස් වෙන්න තියෙන්නේ. ඉතින් බටු කේව්ස් වලට යන කිසිම ටිකට් එකක් ගන්නෙ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒකින්ද ඔයාලට කිසිම අවස්ථාවක මුදලක් ගෙවන්න නැහැ. බටු කේව්ස් විශේෂ වෙන්නේ ඇත්තටම මේ ලස්සන පඩි පෙළ බලන්න තමයි ගොඩක් අය එන්නේ. ඒ වගේම ඇතුලේ තියෙන ටෙම්පල් එක මේ වගේ දේවල් ටිකක් හින්දා තමයි ගොඩක්ම කට්ටිය බටු කේව්ස් වලට යන්නේ. බටු කේව්ස් වලට යද්දී ඔයාලගේ ඇඳුම් ඉතා සංවරව ඇදයි යන්න ඕනේ. කොටට ඇදයි යන්න බෑ. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනදී පල්ලෙහා වෙනම සෝල් එකක් තියන ගන්න. ඒ සෝල් එක අරගෙන වහගෙන තමයි ඊට පස්සේ යන්න වෙන්නේ. මේ හරියටම මැල්ලෙන්නද? මේ නිකම් පාට කරලා වගේ අර පැත්ත හැම. ඒ වුණාට අර උඩ සිතුරු තියෙන අය වැස්සන ඇතෙම නැති හොඳට. අපිතින් දැන් බටු කේව්ස් ඇතුළටම ඇවිල්ලා ඉන්නේ. තව මේකේ ලස්සන තැනක් තියෙන අතර උඩ පේන හරවාලක. අපි දැන් එතනට යන් හරි සීතල නේ ඇතුලේ.
කූල් එකන්න ස්වභාවික නැචුරල් කූල් ඇත්තේ අර ටික පඩි නැකගෙන දාඩිය දාගෙන ආවට මෙතනින් ටිකක් කූල්ලන්න හොල් හැකෙනවාදේ ටයිම් ඇත්ත එක තමයි නිසේරම හැබේ හවස ටයිම් එක ශෝක ඇතිය ඔස්ස ටයිම එක චෝක ඇති අවුව තස්සන්න මේක තමයි බටුකෙවස්වල තියෙන අවසාන සහ උසම ප්ලේස් එක ඉතින් මේ උත්සම එකනේ පාන්න මෙතන විශේෂම දේවාට කැමරාට වෙන්නන්න ඔන්න පාන්න සම්පූර්ණ වටහිටම ගස්ටික තිය පොඩි කෑල්ල කරවැටුව තිවරයි තියෙන්නේ ඉතින් ඔය විදියට තමයි වඩු කෙවස්වල පාල්ට බලන්න තියෙන්නේ ආලට ආවොත් මෙතැන්ට මෙහැටත්තෙන් ලස්සනයි අයිමත පොඩ්ඩක් කර ඇතන අහිමට පල්ලට බයම ඔයාලගේ වතුර පෝතා තියෙනවන ඔන්න පුළුවන් වතුර පුරෝ ගන්න විදිරි ඉතින් ඔය විදිහට බටු කෙව්ව ඇතුළ අපි සෑහෙන වෙලා හිටිය ඉතින් ඒටික බල්ල කරලා අපි දැන් හදන්නේ බහින්ඩ ඉතින් ඇතරක් මං කැමරා වැඩිය එලියට දාගත්ත නැහැ මේ රිලවුන්ගෙන් හරිම කරදර ඉතින් ඒකින්තා බයිනටිගේ මං කැමරාව මොකුත් වීඩියෝ කරගන්නමට හම්බුන් නැහැ හරි අපි එනම් ඔන්න බටුකෙවස්සෝට නැගලා බැහැලා අපි ද යන්නේ රාමායන කෙව්වේ ගාවට ලොකුට අවසරත් නෑ මේ වෙලා වෙන අවයන් හෙමේට අපි එතැන්ට ගිහිල්ල එතිනින් එලියට ගිහිලා කමු කාලාපට අද යන්න තව ප්ලේසස් කිහිපයක් තියෙනවා එන්න හිදිරතාව හෙනතින් බටු කෙවස් තියන්නේ ඉතින් බටු කෙවස් නැගලා ඊළඟට අපි යන්න ප්ලෑන් කරගෙන මේ ශ්‍රී රාමායන කේව් එකට ඉතින් ගිය පාරයක්දින් මම මේකට ගියා ඉතින් මෙතැන්ට ටිකට් ගන්නවා එක්කෙන්ට රිගිට් 15යි දෙන්නටම රිගිට් 30යි එතකොට සාමාන්‍ය දෙන්නට රුපියල් 2465ක් වෙනවා එක්කෙනෙක්ට රුපියල් 1232ක් වෙනවා ඉතින් මේ ශ්‍රී රාමායන කේව් එක ඇතුලේ තියෙන විශේෂම දේ තමයි ඉතින් මේක ඇතුලේ අර වෙනම ශ්‍රී රාමායන කතා වස්තුව ඒ ස්ටෝරි එක ලස්සනට මේ විදිහට රූපවලින් ලස්සනටම ඒ ස්ටෝරියක පෙන්නලා තියෙන ඒ වගේ ඇතුලේ දියඇලි තියෙන ඉතින් දියඇලි ඇත්තම දියඇලි නෙමෙයි මම හිතන්නේ ඉතින් හදපු දියඇලි ආටිෆිෂල් ලෙව්වා ඇතුලේ මාර්ම ලස්සනට ලයිට් වලින් ලේසර්ස් වලින් ඉතින් ලස්සන කරලා තියෙන ඉතින් ඔයාලා ඒ වගේ දේවල් වලට කැමති නම් ශ්‍රී රාමායන කේව් එකට යන්න අමතක කරන්න එපා ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලට වෙනම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම ගන්න පුළුවන් හරි එහෙනම් ඔන්න අපේ ශ්‍රී රාමායන කෙව් එකෙත් අපේ විසිට් එක ඉවරයි දැන් අපි යන්නේ ලංකාවේ කට්ටියෝගයක් කරන තැන ස්නෝව් ඉතින් අපිට ඩිස්කවුන්ට් එකකුත් දුන්නා මේ ශ්‍රී රාමායන කෙව් එකෙන් එතනට යන හින්දා සාමාන්‍ය රිගිට් 15 එක අපිට 10ට හම්බුණා ඉතින් අපි එතනටත් යන් ඉතින් අපිට ඩිස්කවුන්ට් එකකුත් දුන්නා ඉතින් එතන ප්ලේස් එකක් බලලා කරලා අපිට ඊළඟට තිබ්බා මැජිකල් ස්නෝ හවුස් කියලා ඉතින් ඒක ලංකාවේ සෙට් එකක් තමයි එතන මැනේජ් කරන්නේ එතන එක්කෙනෙක්ට ටිකට් එක වෙන රිගිට් 10යි දෙන්නටම රිගිට් 20යි එතකොට දෙන්නටම රුපියල් 1643ක් වෙනවා ලංකාවේ මුදලින් කෙනෙක්ට රුපියල් 822ක් වෙනවා අතර මේ ප්‍රයිස් එකට එතන පට්ටම ලාභයි කියන්නේ ලාභයි කියන්නේ මෙතන තියෙන්නේ තනිකර හිම හරිද සෙල්සියස් අංශක ඍණ මං හිතන්නේ 4 වගේ අඩු සීතලක් තියෙන්නේ ඉතින් එතනදී ඔයාලට වෙනම කිට් එකක් දෙනවා ඒ කිට් එක අරගෙන ඇදගලා කරලා ඉතින් කැමති කිට්ටයක් තෝරගන්න පුළුවන් අරගෙන ඇදලා කරලා තමයි ඇතුළට යන්න තියෙන්නේ ජැකට් දෙකකුත් තියෙන එක දෙක දාගන්න ඕනේ කියන්නේ හිතා ගන්න පුළුවන් ඇතුලේ සීතල කොහොමද කියලා හරි thank you ඔන්න තියෙනවා අම්බෝ බුදු සීතලක් තියෙද්දි ඉතින් මේක මේ වගේ මේ හිමේ අත්දැකීමක් ගන්න පුළුවන් වැඩේලා ඉන්න පුළුවන් දන්න අර රස්න ඉදලා ඕ එහින්ද ආපු ගමන්නම් මරු කියලා වගේ හිතුනා හැබැයි දැන්න ටිකක් අමාරුයිනේ අමාරුයි මේ තනිකරම ඔක්කොම අයිස්වලින් තියෙන එක සත්තුන්ගේ රූප තියෙනවා අලා මේ මගේ ස්විස් වීඩියෝ බැලුවොත් එහෙම ටොප් අප් යුරෝප් ගිහලා මේ වගේම මේ ඇතුලේ හිමෙන් හදපු එක දේවල් තිබ්බා ඉතින් ඒක අත්දැකීම මට දැන් මේකයි. මගේ දැන් ඇඟිලි ටික හිරි වැටිගෙන වගේ එනවා. සාකුත් දෙන මේක ඇතුලේ. ඔය විදිහට තමයි අපි ටිකක් වටයක් දාමු මේක ඇතුලේ. දැන් මේක අපි ලිස්ට් බෝට් යා. මගේ ඕනේ. යකට අම්මෝ. ඉතින් මේ ඔයාලට ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් ඈ. මාරු ඉතින් හැබැයි හරි අපි ඔය ගලවුන එළියට ගියා තමයි එළිය ප්‍රශ්නේ. ඉතින් බටු කේව්ස් ඒරියා එකේ සෑහෙන රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා.
ඔයාලට ට්‍රයි කරන්න කෑම්බීම ඉතින් එතර රෙස්ටරන්ට ඇති අපිතන නුඩල්සැක් ගත්තා සමාගතින් ප්‍රියතම කෑම චිකන් නඩල්ස් රිගිට් 12ක් ඒ ලංකාමුද රුපියල් 986ක් ඇතර පාඩුනෑ මාර්ම රසා ඒවගේ අපි ඔරෙන් ජූසැක් ගත්තා රිගිට් 10ක් එක රුපියල් 822ක් වෙනවා ඉතින් ඔය විදිහට තමයි බටු කෙවුස්වල අපේ අද දවස්සේ වීඩියෝ එක ඉතින් බටු කෙවුස්වලට යන්න වලට වීදම රිගිට් 5යි සත 20යි දෙන්නටම ඒවගේ මැතුල්ට ගිහිල්ලා බටු කෙවුස් සම්පූර්ණව ප්‍රී ඔයාට ශ්‍රී රාමායන කේවර යන්න පුළුවන් 15 එකනට දෙන්නටම 30යි එතකොට මැජිකල් ස්නෝ හවුස් කරන්න පුළුවන් එකනට 10යි දෙන්නටමද 20යි ඉතින් ඊට අමතර වෙන කිසිම වියදමක් නැහැ ඇතුළතින් කණ්ඩ බොන්න තමයි අනිකුත් වියදම් ටික වෙන්නේ ඉතින් ওই විදිහට අපිට ආයෙම එතනම තියෙන බටු කෙවුස් ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න පුළුවන් වෙන මැෂින් එකකුත් තියෙන වගේම ටිකට් කවුන්ටර් එකකුත් තියෙනවා ඉතින් ටිකට් එකක් අරගෙන අපි ගියා කේල් සෙන්ට්‍රල් වලට ඉතින් ඔය විදිහට තමයි අද දවසේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අපේ පොඩි ගමනක් YouTube channel එක මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම මේකේ තව වීඩියෝ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර බජට් එකක් අපිට මේ මැලේසියා ටුවර් එකට ගියාද, වීසා ගත්ත විදිහ, ගයිඩ් වීඩියෝ එක මේ වගේ ගොඩක් වීඩියෝ තියෙනවා. ඉතින් ඒ වීඩියෝ වල descriptions පල්ලෙහා දාලා තියෙනවා. සහ channel එකට ගියොත් ඒවා බලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම goodbye.